everyone! Welcome to my YouTube channel! ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද ඉරිදා දවසක්. ඉතින් අපිට යුනිවර්සිටි නැති නිසා අපි යාළුවෝ ටිකක් එකතු කරගෙන දෙහිවල සූ එක බලන්න තමයි මේ යන්නේ. ඇත්තටම කොළඹ ඇවිල්ලා අවුරුද්දකට වඩා කාලයක් ගෙවිලත් අපි තාම අපිට යන්න බැරි වෙච්ච එකම ප්ලේස් එක තමයි සූ එක. ඉතින් ඒ නිසා අපි හිතුවා කට්ටියත් එක්ක සූ එක බලන්න යන්න ඕනේ කියලා. ඔයාලා බලනවා ඇති මගේ වොයිස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මට තාමත් සනීප නැහැ. ඒ නිසා තමයි මගේ මේ වොයිස් එක කම්ප්ලීට්ලි චේන්ජ් වෙලා තියෙන්නේ. හරි, ඉතින් අපි යුනිවර්සිටි එකේ ඉඳලා පික්නික් එකක් දාගෙන සූ එක ළඟට ආවා. ඇවිත් අපිට මුලින්ම යන්න තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ප්ලෑන් එකක් තියෙනවනේ සූ එක ඇතුලේ. ඉතින් මුලින්ම අපි ගියේ මින් මැදුර බලන්න. ඉතින් අපිට මේ සූ ඇක්වේරියම් එක හරිම ස්පෙෂල්. ඒකට හේතුව තමයි අපි කරන ඩිග්‍රී එක. අපි මෙතනින් එක්කෙනෙක් කරුණාම අනිත් හැමෝම එකම ඩිපාර්ට්මන්ට් එකේ ඇක්වැටික් බයෝ රිසෝසස්. ඉතින් ඇක්වේරියම් එකක් කියලා කියන්නේ අපිට හරිය ස්පෙෂල් ප්ලේස් එකක්. ඉතින් ඒ නිසා මේ ටුවර් එක නම් අපි හොඳට එන්ජොයි කරා. මීට දවස් කීපයකට කලින් මම අප්ලෝඩ් කරා ෂෝට් වීඩියෝ එකක්. ඒක මේ ඇක්වේරියම් එකේම වීඩියෝ එකක්. ඒක මාරම ලස්සනට ආවා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඇත්තටම අපි මේ සූ එක බලන්න ආවේ අපි පුංචි කාලේ ආවට පස්සේ. ඒ කියන්නේ ගොඩාක් කාලෙකට පස්සේ. ඒ පොඩි කාලේ ආපු දවස්වල තිබුණ ෆීලිං එකයි දැන් ෆීලිං එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට හේතුව මං හිතන්නේ අපි grow up වෙච්ච නිසා වෙන්න ඇති. අපි පුංචි කාලේ ආවහම ඒ තියෙන cages ඒ සත්තු ගොඩාක් ලොකුවට පෙනුණා. හැබැයි දැන් නම් එච්චර ලොකුට ඒ දේවල් පේන්නේ නැහැ. ඉතින් ටයිම් එකත් එක්ක කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන විදිහ හරිම ලස්සනට තේරෙනවා. හැබැයි දැන් අපි එන්නේ සත්තු ගැන ස්ටඩි කරන්න. ඒ වගේම ඒ පරිසරය විඳින්න. සූ එක ඇතුලේ තියෙන කාම් එන්වයරන්මන්ට් එක මම දන්නේ අපි කීප දවස් නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒ නිසා අපිට වයිබ් එක කම්ප්ලීට්ලි එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපි අපේ එන පර්පස් එක සම්පූර්ණයෙන්ම දැන් චේන්ජ් වෙලා තියෙනවා. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතේ හැමදාම එකම විදිහට ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම ඩිවලොප්මන්ට් ස්ටේජ් එකක්ම අපේ ලයිෆ් එකේ අපි එන්ජොයි කරන්න ඕනේ. මොකද ඒ කාලවලට තියෙන පර්පස් එක එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි දැන් අපිට බෑ පුංචි ළමයෙක්ගේ ෆීලිං එක අපේ මනසෙන් මවා ගන්න. ඉතින් ඒ නිසාම තමයි අපි ඒ කාලවලට අදාළව ලයිෆ් එක ඒ අවශ්‍ය විදිහට එන්ජොයි කරන්න ඕනේ. දැන් මේ සත්තු මං හිතන්නේ අපි පුංචි කාලේ දැකපු අයම තමයි. එයාලා ටිකක් වයසට ගිහින් කියලා තමයි පේන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට මම දන්නේ නැහැ හරියට කෑම බීම ලැබෙනවද කියලා. But I saw something ඒගොල්ලෝ කෑම දෙනවා දැක්ක අපි ඒගොල්ලන්ගේ lunch time එකේ. හැබැයි ඉතින් මට නිකන් ලොකු අඩුවක් දැනුණා. මිනිස්සු අර පොඩි කාලේ අපි පොඩි කාලේ දැක්කපු දේවල් වලට වඩා දැන් කතු අඩුවක් දැනෙනවා. මං හිතන්නේ සත්තු ගොඩාක් දැන් සූ එකේ නැහැ. ඉන්න අයත් ටිකක් වයසයි. හැබැයි we enjoyed it, okay? කොහොම වුණත් ඒ vibe එකට මම ආසයි. හැබැයි ඉතින් ගොඩක් සත්තුන්ට ඒගොල්ලෝ කූඩු කරලා හදනවා නම් අපි දැනගන්න ඕනේ ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට්ස් දෙන්න. මොකද සත්තුන්ට කතා කරන්න බෑ.
එක ගොඩක් දෙනෙක් දන්නවා ස්පෙෂලි වෙටරිනරි සයන්ස් සුවලෝජී ඇක්වටික් සයන්ස් මරයින් සයන්ස් වගේ ඇනිමල් සයින්ස් මේ වගේ ඩිග්‍රීස් ෆලෝ කරන අය වගේම සත්ව එක වැඩ කරන අය ඒගොල්ල දන්නවා ෆාම්ස් තියෙන අය ඒ වගේ අය දන්නවා සතුත් එක කොහොමද අපි ගනුදෙනු කරන්න ඕනි කියලා මොකද ඒගොල්ලොන්ට කතා කරන්න බැහැ අපි ඒගොල්ලොන්ගේ ලයිෆ් එක සම්බන්ධයෙන් රෙස්පොන්සිබල් වෙන්න ඕනේ if we are rearing them ඉතින් ඒගොල්ලොන් ඇති කරනවා නම් අපි වග කියන්න ඕනේ ඒගොල්ලොන්ගේ ජීවිතේට ඒ වගේම ඒගොල්ලොන්ට අසනීපයක් වුණත් ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට්ස් මේ හැමදේම අපි දැනගන්න ඕනේ නිතරම ඒගොල්ලොත් එක ටච් එකේ ඉන්න ඕනේ එහෙම නොවුනොත් අපිට ඒගොල්ලොන්ව බේර ගන්න බැරි වෙනවා සමහර වෙලාවට හෙල්ත් ඉෂුස් වෙන්න පුළුවන් ඒ වගේම ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙන්න පුළුවන් මොකද එකම එන්වයරන්මන්ට් එකක් ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ හරිම ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් එකක් ඉතින් අපි දන්නවා අපි කූඩුවක් ඇතුළේ එහෙම නැත්නම් අපි කාමරයක් ඇතුළේ එක දිගට දවස් ගාණක් ඉන්න වුණොත් අපිට දැනෙන ස්ට්‍රෙස් එක ඒක දරා ගන්න හරි අමාරුයි ඉතින් ස්ට්‍රෙස් කියලා කියන්නේ ගොඩක් දුරට මේ සත්තු ලෙඩ කරන මේන්ම කන්ඩිෂන් එකක් ඉතින් ඒ ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් එක නිසාම මේ ගොඩාක් සත්තු විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා ඉතින් ඒක මාළු ගත්තත් එහෙමයි ගොඩක් සත්තු ගත්තත් එහෙමයි අපි ගත්තත් එහෙමයි අපිත් ස්ට්‍රෙස් වුණාම ගොඩාක් අසනීප වෙනවා ඔයගොල්ලෝ දන්නවා එක්සෑම් ලඟ වුණාම සමහර අය ස්ට්‍රෙස් වෙනවා ඉතින් එහෙම වුණාම හරිම අමාරුයි Hi everyone, it's photo shoot time. අපි කොහේ හරි ගියාම මෙමරීස් එකතු කරන්න නම් අමතක කරන්න නැහැ. ඒ නිසා ඇති වෙන්න අපි ෆොටෝස් ගන්නවා. ඉතින් ඒ දේවල් තමයි අපිට කවදා හරි දවසක මතක හිටින දේවල් විදිහට ඉතුරු වෙන්නේ. මොකද අපි දන්නේ නැහැ මේ ඉයර්ස් 4 ඉවරුණාට පස්සේ අපි කොහේ ඉඳීවිද කියලා. ඉතින් දවසක අපි ආයෙත් එකතු වුණොත් මේ දේවල් අපිට ලස්සනට කතා කරන්න පුළුවන් වෙන මෙමරීස් විදිහට තියේවි කියලා මම විශ්වාස කරනවා. අපි ආගිය පාරේ කෙලවර නෑ පේනමානේ දවසක වේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින ඉතින් කාලකට පස්සේ අපි ලොකු ඩේට් එකක් ගියා මං හිතන්නේ මේක පැය 5කට 6කට වැඩි අපි ඇවිද්ද zoo එකේ අන්තිමට අපිට තිබුණේ එලිෆන්ට් ෂෝ එක බලන්න. ඉතින් අපි ඒකත් බලලම එන්න කියලා හිටියා. කොහමරි දවසේ ගොඩාක් අපි ඔබ්සර්ව් කරගත්තා දේවල්. ඔයාලා දන්නවා යාළුවෝ කියන අය ඊටාම ඉක්මනින් විසිරීලා යනවා. ඉතින් අපි දන්නේ නැහැ අපි අවුරුදු 4කින් කොහේ ඉඳීවිද කියලා. ඉතින් මේ දේවල් ඇත්තටම මම කලින් කිව්වා වගේ ස්වීට් මෙමරීස් අපේ ජීවිතවල. ඔයාලත් ඉතින් කාලෙකට පස්සේ සුව එක බලන්න ගියේ නැත්නම් ගිහින් බලන්න. මොකද අපිට අපේ ලයිෆ් එකේ එක ස්ටේජස් වලදී ගන්න තියෙන දේවල් හරිම වෙනස්. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. අපි ආයෙත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.